සුබ දවසක්. කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් Happy Life with the Universe channel එකට ඔයාලා හැමෝම මං ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මට හිතුණා සති රීඩින් එකක් ඔයාලට ගේන්න. ඉදිරි සතිය ඔයාලට කොහොමද කියන එක තමයි මං අද ගේන්න හිතුවේ. සති රීඩින් එකක්. මේක කලෙක්ටිව් රීඩින් එකක්, හැමෝටම බලන්න පුළුවන්. ඉදිරි සතිය කොහොමද කියන එක. ඉතින් මම පොඩි සයන්ස් කිහිපයක් කියනවා. ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් රෙසිනේට් වෙන්න. ඉතින් බලන්න මේ සයන්ස් වලින් කීයක් ඔයාලට ගැලපෙනවද කියලා. ඒ සයන්ස් ඔයාලට ගැලපෙනවා නම් මේ රීඩින් එක ඔයාලට ගොඩාක් රෙසිනේට් වෙන්න පුළුවන්. ඉදිරි සතියේ මේ සිදුවීම් ඔයාලට ගොඩක් ඔයාගේ ජීවිතේ සිදු වෙන්න පුළුවන් දේවල් මේ රීඩින් එකෙන් කියවෙන්න පුළුවන්. ඉතින් බලමු අපි මොනවද සයන්ස් කියලා. පළවෙනි සයින් එක තමයි ඔයා මේ රීඩින් එක බලන්න. දවස් 2ක් ඇතුළත හෝ රීඩින් එක බලන දවස් ඇතුළත කිසියම් ආගමික ස්ථානයකට ගියා නම්, පන්සලකට, පල්ලියකට, කෝවිලකට, මේ ඕනම ආගමික ස්ථානයකට ගියා නම් මේ රීඩින් එක ඔයාලට රෙසිනේට් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ වෙලාවේ ඔයාගේ අතේ බ්‍රේස්ලට් එකක්, බෑන්ගල් එකක්, ඒ වගේ මොනවා හරි අතේ දාගෙන ඉන්නවා නම් ගෝල්ඩ් කලර් බ්‍රේස්ලට් එකක් හරි බෑන්ගල් එකක් හරි දාගෙන ඉන්නවා නම් ඒත් ඔයාලට මේ රීඩින් එක ගොඩක් රෙසිනේට් වෙන්න පුළුවන්. ඒ වගේම තව ඔයාගේ ලග්නය මේෂ, මිථුන, සිංහ, තුලා, වෘශ්චික, ධනු කියන ලග්න වලින් එකක් නම් ඔයාගේ ලග්නය ඒත් ඔයාලට මේ රීඩින් එක රෙසිනේට් වෙන්න පුළුවන්. තව සයින් එකක්. ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්න ඇඳුමේ කොළ පාට, කහ පාට, රෝස පාට, නිල් පාට, දම් පාට, කළු පාට කියන වර්ණ වලින් එකක් හරි තියෙනවා නම් ඒත් ඔයාලට මේ රීඩින් එක ගොඩක් රෙසිනේට් වෙන්න පුළුවන්. තව සයින් එකක්. ඔයා ඝන දෙවියන් අදහනවා. ඝන දෙවියන්ට වන්දනාමාන කරන කෙනෙක් නම්, හිතේ ඝන දෙවියන් ගැන භක්තියක් තියෙන කෙනෙක් නම් ඒත් ඔයාලට මේ රීඩින් එක රෙසිනේට් වෙන්න පුළුවන්. දැන් මං සයින්ස් කිපයක්ම කිව්වනේ. තව සයින් එකක්. ඔයා මේ සතිය ඇතුළත මේ රීඩින් එක බලන දවස හෝ බලන්න දවස් 2කට කලින් හරි නැත්තම් ඉදිරි සතියේ හරි කිසියම් ගමනක් ගිහින් ආවනම් හරි, ගමනක් යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් හරි, කොහේ දුර ගමනක් යන්න හරි එහෙනම් ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ඒත් ඔයාලට මේ රීඩින් එක රෙසිනේට් වෙන්න පුළුවන්. තව සයින් එකක්. ඔයා ඉන්න තැනට අවට පරිසරය පේනවා නම්, ඔයා කාමරයක් ඇතුලේ හිටියත් ජනේලෙන් හරි ඔයාට අවට පරිසරය, මිදුල, ගස්, ඒ වගේ මේ ඕනම විදියට අවට පරිසරය පේනවා නම් ඒත් ඔයාට මේ රීඩින් එක රෙසිනේට් වෙන්න පුළුවන්. දැන් මම සයන්ස් කීපයක්ම කිව්වා. ඉතින් බලන්න ඔයාට මේ සයන්ස් වලින් කීයක් ගැලපෙනවද කියලා. ඉතින් ඔයාට මේ සයන්ස් වලින් එකක්වත් නොගැලපුණත් ඔයා මේ රීඩින් එක, මේ වීඩියෝ එක හම්බෙන්නම් දැක්කේ. ඔයාට මේ වීඩියෝ එක බලන්න හිතුණා නම් ඒත් ඔයාට මේක බලන්න පුළුවන්. ඔයාටත් මේ සති රීඩින් එක ඇතුලේ විය හැකි සිදුවීම් වලින් එකක් හරි සිදුවීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. බලමු මේ සතිය ඇතුළත ඔයාට මොනවද සිදුවිය හැකි සිදුවීම් කියලා.
ඉතින් ඉදිරි සතිය වාට ආරම්භ කරන්න වෙන්නෙම ටිකක් උද්‍යෝගිමත්ව තමයි සතිය ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ. ඔයා පහුගිය සතියේ ටිකක් කම්මැලි කමින් මන්දගාමීව හිටියානම් එළඹෙන සතියේ ඔයාට උද්‍යෝගිමත්ව කටයුතු කරන්න වෙයි, සතිය ආරම්භ කරන්න සිද්ධ වෙයි, කාර්යබහුල වෙලා වැඩ කරන්න සිද්ධ වෙයි, ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න වෙයි. අන්න ඒ වගේ දෙයක් මට පෙන්නනවා. ඒ කියන්නේ ඔයා කරන වැඩ ඔයාට ටිකක් මහන්සි වෙලා ඔයා වැඩ රැකියාවක් කරන තැනක වෙන්න පුළුවන්. ඒ රැකියා ස්ථානයේ මහන්සිලා වැඩ කරන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගෙදර වැඩ කරනවා නම් ගෙදර වුණත් ඔයාට මහන්සිලා වැඩ කරන්න සිද්ධ වෙනවා පුළුවන්. ඔයා කොහේ හිටියත් කොතන වැඩ කරත් ඔයාට ටිකක් මහන්සිලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔයාට සතිය ආරම්භ කරන්න වෙන්නෙම උද්‍යෝගයෙන් තමයි ආරම්භ කරන්නේ. ඒ වගේම ඔයා ටිකක් සාමූහික වැඩවලදී පෙරමුණ අරගෙන කටයුතු කරන්න සිද්ධ වේවාට. මූලිකත්වය ගැන කටයුතු කරන්න සිද්ධ වේවි. ඔයා රැකියාවක් කරන තැනක රැකියාව කරන ස්ථානයේ වෙන්න පුළුවන්, වෙන තැනක වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ ගෙදර වෙන්න පුළුවන්. ඔයාගේ අදහස් අනිත් අය පිළිපදින, අනිත් අයට උපදෙස් දෙන්න සිද්ධ වෙන, ටිකක් නායකත්වයක් අරගෙන කටයුතු කරන්න සිද්ධ වෙන. එහෙම ඉදිරි සතිය තුළ ඔයාට එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ඔයාගේ අදහස් අනිත් අය පිළිපදින, අනිත් අය ඔයාගේ අදහස් වලට ගරු කරන. අන්න ඒ වගේ ඔයාගේ ඉදිරි සතිය ඇතුළත ඔයාට ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ටිකක් පිරිහෙන්නත් පුළුවන්. මහන්සිලා වැඩ කරන නිසා ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ටිකක් පිරිහෙන්න පුළුවන්. අසනීප වෙන්න පුළුවන්. ඒ ගැනත් පොඩ්ඩක් ඔයාලා සැලකිලිමත් වෙන්න සිද්ධ වෙයි. ඒ වගේම ඔයාට තීරණයක් ගන්න සිද්ධ වෙන සතියක්. මොනවා හරි තීරණයක් අරගන්න. ඔයා මොනවා හරි රැකියාවක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න හිටියනම් නැත්තම් කනෙක්ෂන් එකක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න හිටියනම් වෙන මොනවා හරි අවස්ථාවක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න මොනවා හරි තීරණ දෙකක් අතර එකක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මොනවා හරි තීරණයක් ගන්න ඔයා හිටියනම් අන්නේ තීරණය ඉදිරි සතියේදී ඔයාට ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ හිතට ටිකක් නෙගටිව් සිතුවිලි ටිකක් එන්න පුළුවන් සතියේ මැද හරියේදී වගේ ටිකක් ඔයාට මේ නෙගටිව් දේවල් හිතෙන්න පුළුවන්. ඔයා කරපු වැඩවල කිසි ප්‍රගතියක් නැහැ වගේ දැනෙන්න පුළුවන්. අන්න ඒ වගේ හැඟීමකුත් ඔයාට ඇති වෙන්න පුළුවන් ඉදිරි සතිය ඇතුලේ. ඒ කියන්නේ ඔයා මිට කලින් කරපු වැඩවල ඔයා කොච්චර වැඩ කරත් ඒ දේවල් ඔයාට තාම කිසි ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ප්‍රගතියක් ලැබුණේ නැහැ. අන්න ඒ වගේ දේවල් වුණත් ඔයාට හිතෙන්න පුළුවන් ඉදිරි සතිය ඇතුළත. ඉදිරි සතිය ඇතුළත ඔයාට ටිකක් ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්න තියෙන සතියක්. ඔයාගේ පවුලෙන් ඔයාට මොන හරි දෙයක් ලැබෙන්න තිබුණා නම් ඉඩමකින් මොන හරි මුදලක් වෙන්න පුළුවන්. මොන හරි පවුලෙන් ලැබෙන්න තියෙන මුදලක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් ඔයාට මුදලක් ලැබෙන්න තිබුණා නම් එහෙම දෙයක් ලැබෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොන හරි ආර්ථික ප්‍රතිලාභයක්. සමහරට අලුත් රැකියාවක් ලැබෙන්න පුළුවන්. නැත්නම් ඉන්ටර්විව් එකකට යන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මූල්‍යමය අවස්ථා ලැබෙන්න පුළුවන් ඉදිරි සතිය ඇතුළත. ඔයාගේ අතමිට ටිකක් සරු වෙන්න පුළුවන්. කලින්ට වඩා ටිකක් මුදල් අතේ ගැවසෙන්න පුළුවන්. අන්න එහෙම දෙයක්ත් මට මේ රීඩින් එකේ පෙන්නනවා. ඒ වගේම ඔයාට මොනවා හරි සුභාරංචියක් ලැබෙන්න පුළුවන් ඉදිරි සතිය ඇතුළත. ඒ කියන්නේ ඔයා කාගෙන් හරි මොනවා හරි දෙයක් පණිවිඩයක් එනකම් බලාගෙන හිටියනම් කවුරු හරි ඔයා කතා කරනකම් බලාගෙන හිටියනම් ඒ කෙනාගෙන් වට මැසේජ් එකක් ලැබෙනවා වෙන්න පුළුවන්. ඔයා මොනවා හරි ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ඒකෙන් ඔයා පිළිතුරක් බලාපොරොත්තු වෙමින් හිටියනම් ඒ පිළිතුර ලැබෙනවා වෙන්න පුළුවන්. ඔයා විදේශගත වෙන්න බලාගෙන හිටියනම් ඔයා වෙනුවෙන් කටයුතු කරලා හිටියනම් අන්නේ එතනින් ඔයාට මොනවා හරි පණිවිඩයක් සුබ පණිවිඩයක් ඒක සාර්ථක වුණා කියලා හරි ඒකට මොනවා හරි ඔයා බලාපොරොත්තුෙන් හිටිය දෙයක් සාර්ථක වුණා කියලා වගේ සුබ පණිවිඩයක් ඔයාට අහන්න ලැබෙනවා වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් පිළිබඳව ඔයාට සුබ පණිවිඩයක් අහන්න ලැබෙන්න පුළුවන් ඉදිරි සතිය ඇතුළත. ඒ වගේම සතිය අවසාන වෙනකොට වගේ කාලෙදී ඔයාට ටිකක් ආගමික ස්ථාන වලට යන්න සිද්ධ වෙන. ආගමික නායකයෙක්ගෙන් ඔයාට උපදෙස් ලබා ගන්න සිද්ධ වෙන. කොහොමත් ඉදිරි මේ සතිය අන්තිම කියන්නේ පොය සතියනේ, වෙසක් පොයත් එක්කෙන සතියනේ. ඒ නිසා සමහරක් විට මට මේ කාඩ් එකත් ඇවිල්ලා තියෙන්නේ ඒක ඇත්තටම
ආගමික නායකයෙක්ගේ උපදෙස් ලබා ගන්න සිද්ධ වෙන. ආගමික තැන්වලට යන්න සිද්ධ වෙන. අන්න ඒ වගේ සිද්ධ වෙන සතියක් ඉදිරි සතිය අන්තිය වෙනකොට. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තාම මේ සතිය ඇතුළත ඔයාට ආරම්භයේදීම සුබවාදීව තමයි ආරම්භ කරන්න වෙන්නේ. ටිකක් මහන්සිලා වැඩ කරන්න වෙනවා. ඒ නිසා ඔයා ටිකක් අසනීප වෙන්න පුළුවන්. සති මැද ටිකක් ඔයා නෙගටිව් සිතුවිලි පොඩ්ඩක් ඇති වුණත් සතිය අවසානයේ වෙද්දී ආයි ටිකක් ඔයාට උද්‍යෝගයක් ඇති වෙන්න පුළුවන්. ඔයාට මොන හරි සුබ පණිවිඩයක් අහන්න ලැබෙන්න පුළුවන්. ඔයාගේ මූල්‍යමය අතින් ස්ථාවර වෙන්න පුළුවන්. මූල්‍යමය වාසි ලැබෙන්න පුළුවන්. ඔයා බලන් හිටපු මූල්‍යමය අවස්ථාවක් වඩ ලැබුණ වෙන්න පුළුවන්. ඒ වගේ සතිය අවසන් වෙනකොට ඔයා ටිකක් අර සතුටින් සතිය අවසන් කරන්න වෙන වගේ සතියක් තමයි ඉදිරි සතිය කියන්නේ. ඉතින් ඒක තමයි මට මේ රීඩින් එකේ පෙන්නන්නේ. ඒ වගේම අපි බලමු ඔයාට ඒන්ජල්ස්ලාගෙන් ලැබෙන මැසේජස් මොනවද කියලා මේ ඉදිරි සතිය ඇතුළත. ඒන්ජල්ස්ලා මොනවද ඔයාට මේ ඉදිරි සතිය ඇතුළත දෙන පණිවිඩ කියලා අපි බලමු. ඉතින් ඒන්ජල්ස්ලාගෙන් ලැබෙන පණිවිඩවලත් මට කියනවා ධනාත්මකව සිටින්න කියලා. මම කලින් ඔයාලට රීඩින් එකෙත් පෙන්නුවා. ඔයාට ටිකක් නෙගටිව් සිතුවිලි ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒන්ජල්ස්ලාත් ඔයාට කියනවා ධනාත්මකව ඉන්න කියලා. ඒ කියන්නේ ඔයාට ඍණාත්මක සිතුවිලි ඇති වෙන නිසා ඒ දේවල් අමතක කරලා හැම වෙලේම පොසිටිව් මයින්ඩ් එකකම ඉන්න කියන එකත් ඒන්ජල් මැසේජස් වලින් පෙන්නනවා. ඒ වගේම ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් මම කලින් වාට රීඩින් එකේ කිව්වා වගේම ඒන්ජල්ස්ලාගේ මැසේජස් වලත් තියෙනවා සෞඛ්‍ය තත්ත්වය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න කියලා. සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීමේ හැකියාව දෙනවා මහන්සියට වැඩ කරන්න සිද්ධ වෙනවා කියලා මම කියවනේ. ඒ නිසා හරි වාට නැත්තම් කලින් තිබුණ අසනීපයක් වැඩි වෙනවා වෙන්න පුළුවන්. ඒ මොන හරි නිසා වාගේ සෞඛ්‍ය තත්ත්වයේ පොඩි පිරිහීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් අවධානය දෙන්න, සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය දෙන්න. වෙලාවට කන්නේ බොන්නේ නැති කෙනෙක් නම් හරියට වෙලාවට කෑම ගන්න, නිදි මරණම නම් ඒ දේවල් ටිකක් අඩු කරන්න. සෞඛ්‍ය ගැන ටිකක් වෙනදට වඩා සැලකිල්ලක් දක්වන්න කියන එකත් ඒන්ජල්ස්ලාගේ මැසේජස් වලින් පෙන්නනවා. ඒ වගේම සතිය ගැන ඉදිරි සතිය ඇතුළත විශ්වාසයෙන් සිටින්න කියන මැසේජ් එකත් ඇවිල්ලා තියෙනවා ඒන්ජල්ස්ලාගෙන්. ඔයාට මම කලින් කිව්වා වගේ නෙගටිව් සිතුවිලි වගේ සිතේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ටිකක් දුක හිතෙන්න පුළුවන්, කනගාටුවක් දැනෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලින් මිදිලා විශ්වාසයෙන් ඔයාගේ ජීවිතය ගැන විශ්වාසවන්තව ඔයා බලාපොරොත්තුෙන් ඉන්න දේවල් ඉෂ්ට වෙනවා කියන බලාපොරොත්තුෙන් පොසිටිව් මයින්ඩ් එකෙන් විශ්වාස කරලා විශ්වාසවන්තව ඉන්න කියන එකත් ඒන්ජල්ස්ලාගෙන් වාට ලැබෙන මැසේජ් එකක්. විශ්වය ගැන විශ්වයට ස්තුතිවන්ත වෙලා වාට ලැබිච්ච මෙච්චර දවසක් වාට මෙච්චර කාලයකට වාට ලැබිච්ච දේවල්ට ස්තුතිවන්ත වෙන ගමන් ඔයා විශ්වාසයෙන් කටයුතු කරන්න කියන එකත් ඒන්ජල්ස් මැසේජස් වලින් මට පෙන්눔 කරනවා. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තාම ඉදිරි සතිය වාට ගොඩක් හොඳ සතියක්. වාට ආර්ථික වාසි ලැබෙන්න පුළුවන්. සුබ පණිවිඩයක් මොන හරියක් බලාපොරොත්තු හිටන් ඒ දේ වාට අහන්න ලැබෙන්න පුළුවන්. ඉතින් ඉදිරි සතිය තුල වාට මේ දේවල් තමයි සිදු වෙන්න තියෙන්නේ. ඉතින් මේක කලෙක්ටිව් රීඩින් එකක්. මේ මම කියපු හැමදේම සිදු නොවුනත් කීපයක් හරි වාගට සිදුවීමේ හැකියාව තියෙනවා. ඉතින් මං හිතනවා මේ රීඩින් එක වාට රෙසනේට් වෙන්නේ නැති කියලා. ඉතින් මේ රීඩින් එක රෙසනේට් වුණා නම් මේකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, විශ්වයටත් ස්තුති කරලා ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මගේ පර්සනල් රීඩින් එකක් ගන්න අවශ්‍යයි නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔයාගේ ඕනම ගැටලුවකට ඔයාගේ හිත දැවෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇත්තට මම කිසිම කෙනෙකු ජජ් කරන්නේ නැහැ. ඇත්තට මම මුදල් මත පදනම්ම නෙවෙයි මේ දේවල් කරන්නේ. මට විශ්වයෙන් දෙයක් දීලා තියෙනවා. ඉතින් මම ඒ දේ තමයි මම ඒක ගොඩාක් ආසාවෙන් කරනවා. ඉතින් ඔයාලගේ තියෙන ඕනම ප්‍රශ්නයකට ඔයාලට පුළුවන් මගෙන් උපදේශන සේවාවක් උනත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම ගන්න ගොඩක් අයත් අදටත් දැනටත් මම ළඟ මගෙන් කලින් ඉඳලම එක රීඩින් ගන්න අය
ඉන්නවා එහෙම එයාට මොන ගැටලුවක් ඇති වෙච්ච අවස්ථාවක මට මැසේජ් එකක් දාලා මගෙන් ඒකට සහනයක් ලබා ගන්න ඉන්න අය ඉන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ ඕනම ගැටලුවකට උනත් මගෙන් එහෙම උපදේශන සේවාවක් ලබා ගන්න. මම බොහොම සාධාරණ මුදලකට තමයි අත්තර මේ දේවල් කරන්නේත්. ඉතින් එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ හැමෝටම. එහෙනම් බුදු සරණයි.